ඔබත් මෙවැනිම අත්දැකීමකට මුහුණ දී තිබේද? වැරදි ලෙස සවිකිරීමෙන් ගිනි ගැනීම් පවා සිදුවිය හැක. ජම්ප් ස්ටාර්ට් නැත්නම් වාහනයක බැටරිය බැස ඇති වෙලාවේදී වෙනත් වාහනයක බැටරියකින් එම වාහනය පණ ගැන්වීම. මේ ක්‍රමය අනුගමනය කළහොත් ඔබට බැටරිය ඩැමේජ් වීමකින් තොරව හෝ වාහනයේ බැටරියට හානි සිදුවීමකින් තොරව රථය පණ ගන්වා ගත හැක. මේ සඳහා හයි ක්වොලිටි ජම්පර් කේබල් එකක් භාවිතා කරන්න. බැටරිය බැස ඇති වාහනයේ ධනාග්‍රය එනම් රතු අග්‍රයට සම්බන්ධ කරන්න. අනිත් අග්‍රය බැටරිය හොඳ වාහනයේ ධන අග්‍රයට සම්බන්ධ කරන්න. දැන් හොඳ බැටරියේ ඍණ අග්‍රයට කේබලයේ ඍණ අග්‍රය සම්බන්ධ කරන්න. දැන් එලෙසම බැස ඇති බැටරියේ ඍණ අග්‍රයට ඉතිරි ඍණ අග්‍රය සම්බන්ධ කරන්න. දැන් බැටරිය බැස ඇති වාහනය පණ ගන්වන්න. විනාඩි 5ක් පමණ පණ ගන්වන්න. දැන් ඍණ අග්‍ර දෙක පළමුවද පසුව ධන අග්‍රයද බැටරියෙන් ගලවා දමන්න. දැන් වාහනය ගමන් කරන විට බැටරිය හොඳටම චාර්ජ් වී ඇති බව පෙනේ. නැත්නම් බැටරියේ ආයු කාලය අඩු වී ඇත. බැටරිය මාරු කරගන්න. ඉතින් මිත්‍රවරුනි, හරි දේ හරියට ඉගෙන ගැනීම තුලින් ප්‍රයෝජනවත් කාර්යයක් හරියට කර ගැනීමට හැකි නේද? ඔබට අපත් සමග YouTube, Facebook, TikTok ආදී සමාජ ජාලා හරහා සම්බන්ධ විය